good morning හැමෝටම. අද මම යන්න හදන්නේ මගේ කැම්පස් එක කිට්ටුව තියෙන කැම්පස් එක කිට්ටුව කිව්වට කිට්ටුවමත් නෙමෙයි. පැය දෙකක ගමනක් තියෙනවා වෙනවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල. ළඟක තියෙන හයිකින් ස්පොට් එකකට නන්නුතයි කියලා. මම දැන් ඉන්නේ චයිනාවල ශාන්සි ප්‍රොවින්ස් එකේ ෂියන් වල චංආන් කියන දිස්ත්‍රික්ට් එකේ මේ දවස්වල ස්ප්‍රින්ග් එකේ අන්තිම යන්නේ. ඉතින් ටෙම්පරේචර් එක මේ වෙලාවේ ටිකක් කූල්. සාමාන්‍ය 15කට වගේ තියෙන්නේ. හැබැයි දවල් එද්දී ඕක 24කට වගේ යනවා. තව සත් තුනක විතර ස්ප්‍රින්ග් එක ඉවරලා සමය පටන් ගන්නවා. ඉතින් ඊට කලින් පටන් ගන්න කියලා තමයි බැලුවේ හයිකින්ග්ස්. මාස 8කට විතර පස්සේ මේ හයික් එක යන්නේ. බලමු. අදාළ තැනට ගිහිල්ලා අපි හම්බෙමු. මම දැන් ඉන්නේ නන්නූතයි සිනික් ඒරියා එකේ එන්ට්‍රන්ස් එකේදී මම හරියටම එන්ට්‍රන්ස් එක ඕපන් කරන්න කලින් විනාඩි 50කට කලින් ආවා. ඇවිල්ලා විනාඩි 50ක් හිටියා ඕපන් කරනවා. ටිකට් එකක් ගන්න තියෙනවා යුවන් 45යි. ඒ ටිකට් එකත් අරගෙන මම මේ දැන් මගේ හයික් එක පටන් ගත්තා. ඈතින් පේන්නේ අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක. මෙන්න මෙතන. හරි. දැන් මම ඇවිල්ලා ඉන්නේ ගමනෙන් 4න් 3ක් විතර. මට මේ ටික එන්න හරියටම දැනට ගිහිල්ලා තියෙනවා පැයකමාරක්. මේකේ හරියට නිකන් මේ හයික් එකේ සෑහෙන දුරක් තියෙනවා හදපු පාරක යන්න. කන්දුරට සෑහෙන දුරට ගෙනියනවා. ඒ අතරතුර මේ සිනික් ඒරියා එකේ දාලා තියෙනවා බස් සර්විස් එකක්. ඒ බස් සර්විස් එකෙන් යන්න පුළුවන් යුවන් 20ක් එක රයිඩ් එකකට. ඉතින් මම ඒක ගත්තේ නැහැ. මම පයින් යනවා. හයික් කරන්න යයි. ඒක හින්දා නැත්තම් අර සර්විස් එක ගන්නත් පුළුවන්. මාරම වයිල්ඩ් වයිබ් එකක් තියෙන්නේ. ඒකේ ඇහෙනවද දන්නේ නැහැ මේ රැහැයියෝ ගෑ ගහන්නේ. හරියට නිකන් අපේ ලංකාවේම තියෙන පොඩි වයිබ් එකක් තියෙනවා මේකේ. ඉස්සරහට ගිහින් බලමු අපි.
කිලෝමීටර් 11ක වාහන එන්න පුළුවන් පාත් එකක හයික් එකක් ඇවිල්ලා ඔන්න දැන් මම පටන් ගත්තා වෝක් වේ එකේ හයික් එක. දැන් තමයි පටන් ගත්තේ. හරියට මට මෙතෙන්ට පැය දෙකමාරක් ගියා. කිලෝමීටර් 11ක්. දැන් හිමීට යනවා වෝක් වේ එක දිගේ. දැන් ඇවිල්ලා ඉන්නේ බ්ලැක් ටයිගර් බුද්දා හෝල් එකට. මේක අර අපේ ලංකාවේ පේන්න තියෙනවා වගේ ලාෆින් බුද්දා ඉන්න හෝල් එකක්. මේ තියෙන ඒගොල්ලෝ පඳුරු තියලා මේ පඳුරු විදියට කැමති දේවල් තියෙනවා. සමහර තැන්වල වොඩ්කා තියෙනවා, සිගරට් පාව තියෙනවා මේ. මම දැන් යන්නේ පර්පල් බැම්බු ෆොරස්ට් කියන ප්ලේස් එකට. මේ හැමතැනම පන්සල්. මේක බුද්දිස්ට් මොනස්ට්‍රීස් වලින් පිරිච්ච තැනක්. මේ කන්දේ හැමතැනකම වගේ තියෙන්නේ චිං ඩයිනස්ටි එකටයි මිං ඩයිනස්ටි එකටයි අයිති බුද්දිස්ට් මොනස්ට්‍රීස්. මම ඒ ප්ලැට්ෆෝම් එකේ ඉඳන් යනවා ලින්ගී ප්ලැට්ෆෝම් එකට. ඒකට ටික දුරක් යන්න තියෙනවා. ගිහිල්ලා ගන්න. දැන් සමිට් එක ළඟයි. තව භාගයක් ඊට ආසන්න ටයිම් පීරියඩ් එකක් තියෙන්නේ සමිට් එකට. ඊට පස්සේ එතන ඉඳන් දිගටම සමිට් එකේ තියෙන මේන් බුද්දිස්ට් මොනස්ට්‍රි එක ඒක බලලා
පස්සේ පිළිවෙලට මොනස්ට්‍රීස් ටිකක් තියෙනවා. ටික බලාගෙන හිමීට ආය පල්ලමට එන්න තියෙන්නේ. අපි අඟුරට මෙන්න තියෙන අපේ ඩෙස්ටිනේෂන් එක. තව පොඩ්ඩයි. දැන් සමිට් එක ළඟයි. මේක තමයි අපිට මුලින්ම හම්බෙන ක්ලියර් view එකක් තියෙන සීනරි එක. අපි දැන් පීක් එකේ ඉන්නේ. මේක තමයි highest point එක මේ scenic spot එකේ. දැන් තියෙන්නේ main Buddhist monastery එක. මේක ලිංගියන් බුද්දිස්ට් මොනස්ටරි එක. අපි ඇතුළට යන්න පුළුවන් වුණොත් ඇතුළට යමු. බලමු ගිහලා. මාරම ලස්සනයි. අද එච්චර ක්ලියර් නෑ. අර පහලින් පේනවා හොඳ ගඟක්. හරි රිසර්වර් එකක් හරි. ඔන්න දැන් උඩට යන්න යන්නේ. කැරි උඩට යන්න තියෙන්නේ. යනවා. ආවා. පට්ටම ලස්සනයි. අන්න ඔහොම තමයි සමිට් එකට වෙන්නේ. මෙන්න මේ චිල්ලින් කඳු සෙට් එක. මෙන්න මේන් බුද්දිස්ට් මොනස්ටරි එක. තියෙන්නේ චයිනීස් මිනිස්සු එක එක විශ් ලියලා
මේ ගහේ එල්ලලා අර අපේ ලංකාවේ මේ මොකක්ද අර කොඩි එල්ලනවා වගේ සීන් එකක් තමයි මේක. තව තනින් තන මෙන්න මෙහෙම ඉබ්බෝ දාලා තියෙනවා. මේ ඉබ්බෝ දාලා තියෙන්නේ කපල් වලින්. තියෙන්නේ කපල් එකක් සෙට් කරලා දානවා ඉබ්බෝ. මේකෙන් ඒගොල්ලෝ විශ් කරන්නේ කවදාවත් නොකැඩී බ්‍රේක් අප් නොවි ඒගොල්ලෝගේ ෆෙයාර් එක යන්න ඕනි කියන එක. ඇත්තද නැත්ද දන්නේ නැහැ. නමුත් මේක කරන්නේ කපල්. එන්නේ එහෙම දාපු ඉබ්බෝ. ඊළඟට යන්නේ වෙන්න මෙතෙන්ට. මාවේ යන්න චූටියට පේන ඈතින් චූටියට පේන පාරේ මම ඇවිල්ලා මෙන්න මේ කඳු සෙට් එක වටේ ඇවිල්ලා කිලෝමීටර් 11මාරක් විතර මම ඇවිල්ලා තමයි මෙන්න මේ සමිට් එකට ආවේ. හයික් එකේ ඊළඟ සමිට් එක මන්ජුස්ත්‍රී ප්ලැට්ෆෝම් එක. දැන් ඒකට යන්නේ. ඒක හැදිලා තියෙන්නේ මන්ජුස්ත්‍රී කියලා බෝධිසත්වයන් කෙනෙක් ඉන්නවලු. අන්න එයාගේ රිලේටඩ් දෙයක් විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ. අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. කොහොම කලින් ගියේ අන්න අර අතෙන්ට. දැන් පිටිපස්සෙන් පේන්නේ අන්න අතෙන්ට. අන්න අපි දැන් යන්නේ මන්ජුස්ත්‍රී ප්ලැට්ෆෝම් එකට. මේ බෝධිසත්වයන් කෙංගලොන්ට වදිනවා. හරි මේන් පීක්ස් තුනෙන් දෙකක් ඉවරයි. තව එක පීක් එකයි තියෙන්නේ. අපි දැන් යන් ඊළඟ පීක් එකට ගිහිල්ලා ආපස්සට ගමනක් තමයි තියෙන්නේ. මම හිතන්නේ මම ඊළඟ පීක් එකේදී දවල්ට කනවා. ගැන අප කැමති තියෙනවා කන්න එන්න. 双方商品横躺，追伤7，不准让特殊人群和未成年人在领区内玩火。8，不准乘车时向外扔烟头。9，不准在领区狩猎、放火取兽。10，不准让老弱妇孺缠着看电影。 හරි හයික් එකේ පීක්ස් තුනම කම්ප්ලීට්. ඊළඟට දියට දවල්ට කාලා පල්ලම් බයින්න. Okay, 谢谢。我先看。
මට ග්‍රීන් ටී හම්බුණා ගයිස්. මෙන්න මේ අංකලුයි. මෙන්න මේ ඇන්ටි. මෙතන එන හැමෝටම ග්‍රීන් ටී දෙනවා. ෆ්‍රී. හරි හයික් එක කම්ප්ලීට්. මම දැන් ඉන්නේ තර්ඩ් පීක් එකේ. තර්ඩ් පීක් එකේ මේ තියෙන පළවෙනි පීක් එක. ඊට පස්සේ මේ තියෙන දෙවෙනි පීක් එක මැදින් පේන්නේ. මම දැන් ඉන්නේ තර්ඩ් පීක් එකේ. මේ මුළු චින්ලින් ඒරියා එකේම චින්ලින් කඳු වැටියේම හැමතැනම ගොඩක් තියෙන්නේ බුද්දිසම් රිලේටඩ් ඒගොල්ලෝ කල්චර් එකත් එක්ක තියෙන දේවල්. එතකොට මේ හැම පීක් එකකම නෙමෙයි මේන් පීක්ස් වල සාමාන්‍යයෙන් බුද්දිස්ට් මොනස්ට්‍රීස් තියෙනවා. මේ ලංකාවේ වගේ කන්දක් අල්ලගෙන ඒ මුළු කන්දම ඩෝස කරලා ඔක්කොම කොන්ක්‍රීට් කරලා එහෙම සීන් නෑ නෙවෙයි. ඒගොල්ලෝ නේචර් එකත් එක්ක මික්ස් වෙලා යන විදිහට තමයි හැමදේම කරලා තියෙන්නේ. අපි එන අතර මග වුණත් අර සමහර තැන්වල අපිට යන්න තහනම් ඒරියාස් තියෙනවා. ඒ ඒරියාස් වලට තියෙන්නේ මේ මොනස්ට්‍රීස් ඒවයි ඇත්තටම ඉන්නවා කට්ටිය. දැන් මෙතන උඩ තියෙන පීක් එකේ මොනස්ට්‍රී එකට ගියා. ඊට පස්සේ ඒකේ මොනවද තිබ්බේ කියලා බැලුවා. කෑවා මෙතන ඉඳන්. ඊට පස්සේ කෙලින්ම පල්ලෙහාට යනවා. මගේ දවල් කෑම එක. ඒක ෂෙල්ෆ් හීටින් රයිස් එක. ඒකේ ඇතුළෙම තියෙන වතුර දාලා කුකර් එකක් ඕනේ. කුකර් එකෙන් වෙනුවට තියෙන කෙමිකල් කම්පවුන්ඩ් එක. ඒකට වතුර දාලා මේක රත් වෙනවා. රත් වෙලා මේකෙන් බත් එක කුක් වෙනවා. මම දැන් මේක කාලා ඊට පස්සේ කෙලින්ම පල්ලෙහාට යන්න පටන් ගන්නවා. එතකොට මම දැන් නගින්න පටන් ගත්තේ හරියටම 9:03ට. දැන් 3ට කිට්ටුයි. ඒ කියන්නේ මම පැය 6ක විතර හයික් එකක් කරලා තියෙනවා. සහ තව මට යන්න තියෙනවා කිලෝමීටර් 14ක් හෝ 15ක්. 14ට වැඩිය 15ට අඩුවේ. යන්න තියෙනවා. ඒ ටික කෙලින්ම කියන්නේ මගේ අතරමඟ නවතින්න නැතුව බස් එකක් ගන්න නැතුව යන්න තමයි මේ දැන් ටාගට් කරන්නේ. මම ටාගට් කරනවා සාමාන්‍ය පැයකමාරකට වැඩි අඩු ටයිම් එකකින් මේ කිලෝමීටර් 15 යන්න පුළුවන් වෙයි කියලා. බලමු. පල්ලෙහාට ගිහලා හම්බෙමු. යන ගමන් ඉන්නේ. හිතුවට වැඩි ඉක්මනට යන්න පුළුවන් මේ වගේ පල්ලම හින්දා යන්න යවෙනවා. දැන් ඉන්නේ මේ කැලේක මේ පොඩි ෂෝට් කට් එකක් හම්බුණා. ඒ ෂෝට් කට් එක කරා යන ගමන් ඉන්නේ. අදට හයික් එක ඉවරයි. අපි තව කොහේ හරි යන දිහාවකින් හම්බෙමු. ජය වේවා.